Hi everyone, good evening. How are you? How are you doing today? අපි දැන් පටන් ගන්නට යනවා. සෙට් එක log වෙනවා. Thank you. Havindu, thank you very much. අපිට විනාඩි 5-10ක් දෙන්න සෙට් වෙන්න. අපේ free session එක. Good evening Chaturanga. Danuka, good evening. How are you? All of you, welcome to my online session. This is free session. People are logging. Thank you very much. Oh, අපේ set එක දැන් join වෙනවා. Good evening. All are welcome. විනාඩි 5ක් දෙන්න අපිට. අපේ online free session. We have a couple of free sessions. Maybe one or two. එකක් දෙකක් අපිට තියෙනවා. තාම ලොග් වෙමින් පවතිනවා අපේ set එක. All of you welcome. How are you doing, everybody, today? I hope you are doing good. බය වෙන්න එපා. පටන් ගැනීමෙම තමයි චුට්ටක් තාක්ෂණික ප්‍රශ්න වල වෙනවනේ. හදා ගන්න පුළුවන් වෙයි. Thank you very much for joining us. පිටින් පිට සිංහල කතා කරනකොට දාගන්න ඉංග්‍රීසි වලින් කැලි දාගන්න. මේව තමයි අපේ පටන් ගැනීම. අපේ පටන් ගැනීම සිංහල කතා කරන විට English words දාගන්න. ඔයගලන්ට මාව පේනවද? chat එකට එන්න. කොහොමද මගේ voice එක? clearද? clear voice එකක් තියෙනවද? first step අපි හදාගමු car එක හදාගමු brake එක හදාගමු. ටිකක් බලන්න මොනවද තියෙනවනම් chat එකේ අපිත් එක්ක contact වෙන්න. මගේ technical team එකේ ඉන්නවා. Very interesting. හැම වෙලේම අපි සිංහල කතා කරනකොට සිංහල අඩු කරන්න. සිංහල words අඩු කරන්න. පොඩි words English plus කරගන්න. English words එකතු කරගන්න. ඒ අතරතුරේ සිංහල words අඩු කරන්න. English words වැඩි කරගන්න. මචං, it's too late. Come soon. English done. First මගේ advice එක හරි. First මගේ advice එක පුතාලා දුවලා මගේ students ලා මම අස්මි ජුනයිට් අවුරුදු 24ක පළපුරුද්දක් තියෙන ටීචර් කෙනෙක්. මට පුළුවන් ඕගොල්ලන්ට දවස් 30න් මේ කෝස් එක ඉවර කරන්න. දවස් 30ක් වැඩි, ඇත්තට වැඩි. අපේ කෝස් එකේ course plan අපි group එකට දාලා තිනවා පුතාලා දූලට brothers and sisters. ඒකේ තියෙනවා අපි පටන් ගන්නෙ කොහොමද ABCD, vowels, articles, tenses. Especially we focus on spoken English. අපි focus කරන්නේ spoken side එක, advanced side එක පස්සේ කතා කරමු. එතකොට first අද ඉඳලා ළමයිනේ, මගේ ළමයිනේ, මගේ team එක සිංහල අඩු කරලා come soon. ඉක්මනට එන්නකෝ. පරක්කෝ, it's too late.
එහෙම විටින් විට ඉංග්‍රීසි දාන්න. අනිත් එක අපි මේ කෝස් එක ෆ්‍රී සෙෂන් දෙකක් තුනක් තියෙනවා. ඔයගොල්ලන්ට එතකොට මම කවුද කියලා දැනගන්න පුළුවන්. මගේ මොනවද plan? How I do that? මේවා බලා ගන්න තමයි මේ ෆ්‍රී සෙෂන් එක දාන්නේ. අපේ ළමයින්ට brothers and sisters මේකේ ඉන්නවා, professionals එකක් ඉන්නවා, basic තියෙන කට්ටියක් ඉන්නවා, students ලා, nurse ලා, police officers ඔක්කොම ඉන්නවා. So එතකොට මම මේක balance කරලා ගෙනියන්න ඕනේ. බය වෙන්න එපා. අද ෆ්‍රී සෙෂන් එකේ I'm going to talk to you. මං accent කියලා දෙන්නම්. අද ඉඳලා මගේ ළමයිනේ සිංහල කතා කරනකොට බය වෙන්න එපා. If you want to swim, ඔයාලට පීනන්න ඕනේ නම් you have to get into water. Am I right? බය වෙන්න එපා. අද මල ගාලා ඉංග්‍රීසි වලින් කතා කරලා තමයි කියනවා සර් ඉංග්‍රීසි වලින් කතා කරනවා අපිට තේරෙන්නේ නැහැ කියලා. I'm going to explain bilingual system. Bilingual system. භාෂාව දෙකයි. එතකොට බලන්න බයි කියන්නේ මොනවද? බයි කියන්නේ දෙක. රෝද දෙක. bicycle. එතකොට බයි ගොඩක් තියෙනවා මේ ඔක්කොම මම එක්ස්ප්ලেইন කරනවා. goodbye. I want to buy a car. මෙන්න මේ වගේ vocabulary issues ඔයගලන්ට තියෙනවා. මේක basic ඉඳලා යනවා. reading බෑ සමහර කට්ටියට. reading බෑ. grammar බෑ. හරි? කතා කරන්න බයයි මේක මෙම වෙයිදෝ කියලා. So, what I'm going to do is I'm going to give you in details. එම නිසා තමයි දවස් 30 මේ course එක මම පටන් ගත්තේ. අපේ free session ඉවර වෙලා කියන්නේ පසල්ලි ගැන කතා කරනවා කියලා 3000යි. 30 days අපි කරනවා මේක ඉන්නවනේ. හැම මට්ටමෙම අපේ students ලා බය වෙන්න එපා. මට ධෛර්යය තියෙනවා ඔයාලට වඩා. I'm not boasting. Right? දැන් මම කතා කරන වෙලාවේ විටින් විට ඉංග්‍රීසි දානවනේ. ඒ වගේ ඕගොල්ලෝ පුරුදු වෙන්න. මගේ ස්ටයිල් එක ඕගොල්ලන්ට ඕනේ. හරි? අනිත් එක මේකේ රෙකෝඩින්ග්ස් අපි දෙනවා. මේක ඉවර වෙලා සෙෂන් ඉවර වෙලා අපේ රෙකෝඩින්ග්ස් දානවා. අනිත් එකේ නෝට් PDF ෆෝමැට් එක ඕගොල්ලන්ට යවනවා. නිකන් රුපියල් 100යි කියන්නේ දැන් මගේ කොළඹත් ක්ලාස් තිබුණා. කොළඹට මේ පැත්තේ ඉඳලා යනකොට ගිහින් එනකොට කෑමත් එක්ක more than 1500 cost වෙනවා. So how much does it cost? එතකොට ඒක උනා හරි cheap course and ගොඩාක් ප්‍රයෝජනයි. ගොඩාක් ප්‍රයෝජන. This is my 12th batch. මේක මගේ 12 batch එක. හරි? එතකොට අපේ විනාඩියක් දෙන්න අපේ කී දෙනෙක් ඇවිල්ලා ඉන්නවද තව කට්ටිය log වෙමින් පවතිනවා? How many of them? තව ටිකක් අපි වෙලා දෙමු. Okay. අනිත් එක අපේ sessions අර දවස් 30 පටන් ගත්තන් පස්සේ ඔයගොල්ලෝ කැමති නන්නේ. ඔයගොල්ලෝ කැමති නම් අපි වෙන group එකක් හදා ගන්නවා. මේගොල්ලෝ තමයි අපේ team එක. හැම විෂයම්ම පසුවදා පටන් ගන්නකොට රිපීට් වෙනවා. දැන් මේක අපි කතා කරගන්න බෑ. ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන මේ දවස් 30 මොනවද කරන්න යන්නේ සර් කියලා. සර් මොනවද කරන්න යන්නේ කියලා. එතකොට පුතේ දැන් අනිත් ඇඩ්වයිස් එක සිංහල කතා කරනකොට අපේ සිංහල කතා කරනකොට ඒක අඩු කර ඉංග්‍රීසි වැඩි කරගන්න මගේ ටෙක්නික් එක. බය වෙන්න එපා. Don't be shy. ලැජ්ජ වෙන්න එපා. Don't be shy. Don't be shy. ලැජ්ජ වෙන්න එපා. ලැජ්ජ වුණොත් කතා කරන්න බෑනේ පුතේ. shy. හරි? කතා කරන්න කවුරුත් උගත්තු hina වෙන්න යන්නේ නැහනේ. ඔයගොල්ලෝ වැරද්දක් කරොත්. ඒගොල්ලෝ hina වෙන්නේ නැහැ. ඒක හදලා කතා කරනවා. hina වෙන්නේ නැහැ. නේද? ඉස්කෝලේ කතා කරාම ඒ ඉංග්‍රීසි කතා කරන්න යනවා ඒව මේව කියලා මොනවා හරි කින්ඩියක් දානවා. එතකොට බය වෙනවා. බය නැති කරන්න. Don't be scared. Don't be scared. Don't be shy. එතකොට අද ඉඳලා දෙවෙනි එක මම කියන්න යනවා
දැකපු දේ read කරන්න. දැකපු whatever you see read කරන්න. Communication, hardware, quality shoes, cellular phones. පාරේ දකින්නකොට ලංකාව වගේ රටකට භාෂා තුනින්ම තියෙනවා. ඉන්දියාවේ, පාකිස්තානයේ, බංග්ලාදේශ ගියාම ඒගොල්ලන්ගේ භාෂාවට අරාබි රටවල වල ඒගොල්ලන්ගේ භාෂාවට මුල් තැන. But Sri Lankan signboards are concerned, they have 3 languages. Colombo, දෙමළෙන් කොළඹ. ලස්සනයි අපිට කතා කරන්න පුළුවන්. බැංකුවකට ගියත් පුතේ ඇප්ලිකේෂන් එක තියෙනවා සිංහලෙන්. ඒ වගේම ඉංග්‍රීසි වලින් තියෙනවා. බය වෙන්න එපා. මගේ කෝස් එකේ ඇප්ලිකේෂන් පුරවන එකක් තියෙනවා. පාස්පෝර්ට් ඔෆිස් යන්න පුළුවන්. බැංකුවට යන්න පුළුවන්. මේක දන්නේ නැහැ කියලා අපේ ඇඳුමට පුතාලා දූලා අපේ ඇඳුමට you must be smart. චුට්ටක් ඉංග්‍රීසි ලස්සනට කතා කරන්න. මම ඒ ශෛලෙත් දෙන්නම්. අනිවාර්යයෙන් දවස් දෙකකින් ඔයගොල්ලෝ මාත් එක්ක මේ ෆ්ලයිට් එකේ යන්න. හරි? එතකොට දැකපු දේ රීඩ් කරන්න. දෙවෙනි එක TV news එකම බලන්න. මගේ first news බලන්න, matches බලන්න, live programs බලන්න. subtitle සමග films බලන්න. subtitle දානවා. ඒගොල්ලන්ගේ accent එක different නේ. මේ බලන්න. I'm going to drink. ඒගොල්ලෝ නිකන් M එකක් වදිනවා. අන්න ස්ටයිල් එක. මෙන්න මේ සද්දෙන් තමයි යන්නේ. I'm gonna drink. Oh, I'm gonna drink now. I'm gonna speak. I'm gonna sleep now. Silent. ගොඩාක් කට්ටිය read කරනවා පුතේ. Don't read. මේ බලන්න. Give me a pen. මෙන්න මේ ස්ටයිල් එකම අපි දෙනවා. කියන්නේ මොනවද? ගියන්න මියන්න අයන්න. Excuse me. Give me a call. Give me a. Okay, madam. Bye-bye. Good night. Give me a call. Give me. That's what I am going to do. මේක තමයි මෙතන A B C D alphabet ඉඳලා මම හදන්න යනවා. Tenses, active passive, direct indirect, relative clauses, whatever. මේ course එක පුතේ English medium ළමයින්ට grade 8 9 10 ළමයින්ට සමහර English දැනගෙන ඉන්න set එකක් ඉන්නවනේ අපි ඇත්තට advanced set එක courses follow කරලා. එතකොට ඒගොල්ලන්ට මේක plus point එකක්. මගේ experience එක බෙදා ගන්නකොට හරි මේක මේමනේ. spelling mistakes යන්න බෑ. ඒකට rules තියෙනවා පුතේ. මම ඒ rules උත් මෙතන කියනවා. news එහෙම බලනකොට Tamil සිංහල channel එක බලලා ඒ channel එකම English බලන්න. සිංහල channel එකේ අනේකමයි යන්නේ. The president Anura Kumara Dissanayaka left to Italy yesterday. එතකොට ස්ටයිල් බලන්න. ෆිල්ම්ස් බලන්න. අහන්න ඕනේ වතුරට බයින්න ඕනේ බය වෙන්න එපා. චුට්ටක් කැප වෙන්න. එතකොට ඕගොල්ලෝ දවසට පැයක් මාත් එක්ක ඉන්න යනවා. Most probably 7:30 to 8:30 වගේ ඕගොල්ලෝගේ විවේක කාලේ. අපි රෙකෝඩින්ග්ස් දානවා බලන්න පුළුවන්. මේක ෆ්‍රී සෙෂන් එක නිසා මම කියන්න එපා. 30 days only for 3,000. 100 rupees per day. කතා කරන්න. බය වෙන්න එපා. වෙනසක් අද කරගන්න. දැන් ඔයගොල්ලෝ ක්‍රිකට් මැච් එකම බලනවානේ. හරි. මම මේ ඔක්කොම ඩීටේල් දෙනවා. අපේ තියෙනවා ළමයිනේ tense එකක්. present simple tense එක තියෙනවා. නිතර මේක වෙනවා. මම ඉස්කෝලේ යනවා. මම බත් කනවා. සර්මන් 9ට නිදා ගන්නවා. මේක නිතරම when I say in simple Sinhala කිව්වොත්
නිතරම වෙන එක. අපි බලමු. මේක pronoun. මම මේක ඔක්කොම ඕගොල්ලන්ට මේ හරි in detail දෙනවා. මේක පටන් ගත්තේ නෑ නිකන් sample නේ. හරි. මම බත් කනවා. මේක දන්නවා ඉගෙන ගත්තා එපා ඉස්කෝලේ. I eat rice every day. I eat rice every day. අපේ තාත්තා, my father eats මේ s එක නැතුව කියන්න බෑ පුතාලා දුවාලා. My father eats bread at night. He eats bread. එතකොට මේක නිතරම වෙන එකට නෙමෙයි. අද ගිහිල්ලා newspaper එකක් අරන් බලන්න. newspaper එකක් අරන් බලන්න. ඒකේ headline එක. ඒකේ headline එක තියෙන්නේ මේ tense එකෙන්. That is English rule. මහින්ද රාජපක්ෂ කිව්වා කියලා කියනවා. එතකොට මේ tense එක singular නේයා? says කියලා තමයි තියෙන්නේ බලන්නකෝ. newspaper එක අද ගිහිල්ලා singular headings විතරක්. මහින්ද රාජපක්ෂ says. සංගකාර දිනුවයි a man of the match. සංගකාර wins. president ගියා අර මේ flood area එකට. president visits singular වලට s එකක් දාන්න ඕනේ. එතකොට newspaper headline මොනවා හරි live යනවා නම් ඇත්තට අපි බලන්නේ live commentary එකක් බලන්න ඕනේ cricket live බලනවා නේද පුතේ? That is rule. live යන්නෙත් මේකේ. මුරලි එනවා තෙන්ඩුල්කර්ට බෝල් කරනවා තෙන්ඩුල්කර් ගහනවා දිල්ෂාන් දුවනවා ගන්නවා basically. එතකොට ඒක හිතන්න එපා ing form කියලා. ing form කියලා හිතන්න එපා. ඒක තියෙන්නේ පුතේ simple present tense වලින් තමයි තියෙන්නේ. Murali comes from the pavilion and he bowls to Tendulkar. Well, it was a nice delivery. Tendulkar hits the ball. Dilshan runs and picks it up. Wow, he throws it. Oh, it's a direct hit. It's been given out. Api balanawa me balana me simple එකයි. Sangakkara speaks to the umpire. Speaks. Sangakkara is live. Murali comes and bowls to Afridi. Well, it was a nice delivery. Afridi hits the ball. Dilshan runs and picks it up. He throws it. Sangakkara speaks to the umpire. මේ live යනවා පුතේ ඔයගලන්ට මේ ග්‍රාමයේම ගේ ඇතුලේ තියෙනවා. චූට්ටක් බලන්න. ඒගොල්ලන්ට ඩොලර් හම්බ වෙයි. නමුත් you can learn English. news එකම බලන්න CNN BBC එකම බලන්න. චුට්ටක් කැප වෙන්න පුතේ. You can be smart. English කියන එක නැත්තම් අපේ port එකකින් ගියාම අපි coat එක හෝ tie එක හෝ whatever casual dress අපිට ඒගොල්ලෝ ඉංග්‍රීසි වලින් තමයි කතා කරන්නේ. As long as you have English, කොතනද ඉංග්‍රීසි කියනවද? Don't be afraid. Smart එක යන්න පුළුවන් බෑග් එක උස්සගෙන. සමහර රටවල කියන්නේ do you speak English? No. You'll be in trouble. You'll be in trouble. What a trouble. මම කියලා දෙන්න මේ you will be එහෙම පාවිච්චි කරන ස්ටයිල් එක අපි. මේ මෙතඩ් එකට යන්න බය වෙන්න එපා. බය වෙන්න. කතා කරන්න ඉඳි live. Hey, there your father comes. අන්න තාත්තා එනවා. This is English. අන්න ඔයගේ බස් එක එනවා. ඒක live නේද? There your bus comes. කතා කරන එක ලස්සනට කතා කරන්න. pronunciation එක. දැන් අපේ ළමයි ජනවරි කියනවා. ජනවරි වයන්නක් නැහැනේ පුතේ. ජනවරි. එරි කියලා තියෙනවා. ජනවරි, ෆෙබ්‍රුවරි එකක් දෙකක් කතා කරන්න පුළුවන්. ඉංග්‍රීසි වලින් හරි ෆෝන් එකකින් හරි කතා කරලා ෆෝන් කන්වර්සේෂන් මගේ සිලබස් එකේ ලස්සනට තියෙනවා පුතේ. ගොඩක් ඔයගොල්ලෝ ෆෝන් වලින් කතා කරන්නේ. ෆෝන් වල ගොඩක්
hang up කරපු වෙලේ ඉඳලා ෆෝන් එක තියෙනකන් ඔක්කොම ඩිසයින් කරලා තිනවා on my own notes. No copies. Copy නෑ. copies නෑ. ඒවා අපේ ප්‍රෝග්‍රෑම් එක ඩිසයින් කරලා තියෙන්නේ ඕගොල්ලන්ගේ කට අරින්න ධෛර්යය දෙන්න මේක හරි කියලා යන්න. හරි? එතකොට විටින් විට අපි කොහොමද ඒව උච්චාරණය කරන්නේ? හරි? මේ වගේ rules තියෙනවා පුතේ. ඒ rules දැනගත්තම කියන්න පුළුවන්. Oh, there's your teacher comes. There your teacher comes. I'm the teacher වෙනවා. යම්. එහෙම යනවා. එතකොට මේක ඉංග්‍රීසි වලින් කියන pronoun කියලා මේකේ in detail අපි කියනවා. In detail අපි කියනවා. අනිත් එක තමයි පුතේ. Don't worry. ඕගොල්ලෝ dictionary පාවිච්චි කරන්න ඕනේ. dictionary එක. දැන් ෆෝන් වල තියෙනෝනේ apps එකම තියෙනවා dictionary පාවිච්චි කරන්න. ඒක පාවිච්චි කරන්න ඕනේ තනි English. You have to use සිංහලත් එපා, දෙමළ එපා, වෙන භාෂාවල් එපා, හින්දි භාෂාවල් එපා. හරි? English. අපි බලමු. dinner. මෙන්න බලන්න English dictionary වැදගත්කම. පොඩි dictionary එක. මම කුකුල් මස් 500ක් ගන්න බෑ. around 650 or something. mini dictionary එකක් ළමයින්ට අරන් දෙන්න. fried rice වලට අද අරන් දෙන්න. මේ බලන්න dinner. සිංහලෙන් තියෙනවා රෑ කෑම. හිල්ල බලන්න last meal of the day. Last meal of the day. අර off එක අපි කියන්නේ last meal of the day. Last meal දවසේ අන්තිම කෑම. Last page of the book. Last man of the race. අන්න අපේ English structure එක හැදෙනවා English dictionary එක word එකක් බලපු ගමන්. This is my advice to you all. බය වෙන්න එපා. රැකෑම කියව ගමන් අපි full stop එක උනා. full stop. මම මේ විරාම ලකුණේම උගන්වන්නම්. ඒව පාවිච්චි කරන හැටිය. ඒකත් කියලා දෙන්නම්. මගේ ක්ලාස් කියන්නේ මට ඕනේ මේක හාරලා දෙන්න ඕනේ අපේ ළමයින්ට wide knowledge එකක් දෙන්න ඕනේ. full stop එකට කියනවා කතාවක්. synonym එකක්. සමාන පදයක් period. හොඳට අහගන්න මාර වචනයක් අද ඉගෙන ගමු. full stop වලට තව නමක් තියෙනවා. period කියන්නේ stop. ඒක stop නේ. native speakers ලා කතා කරන්නේ මොනවද දන්නවද? මම කිව්වා tough advice එකක් දෙනකොට මේක කියනවා. I told you period කියනවා. I told you not to speak to him. period. එතකොට ඒ strike යන්න බෑ period. නවත්තපන් කියන එක තමයි strong advice. එතකොට බලන්න එක full stop එකක් කොහොමද භාවිතය කරන්න කියලා. එතකොට ඕගොල්ලන්ගේ ඉංග්‍රීසි ස්ටෑන්ඩඩ් නිකන් ප්‍රොෆෙෂන් වෙනවා. හරි? පුතාලා දූලා ඒ වගේම ඉංග්‍රීසි ඩික්ෂනරි පාවිච්චි කරන්න. මේ බලන්න තව එකක් බලමු. nap. කෙටි නින්ද. මදි. පැහැදිලි මදි කෙටි නින්ද. කවදද කරන්නේ? short sleep during the day. Dictionary ගිහිල්ලා බලන්න. කෙටි නින්ද during කියන්නේ මොනවද සර්? කාලයක් අතරතුරදී අන්න නිපාතක් ආවා. between කියලා ඒක දෙකක් අතරතුරදී මේ ඔක්කොම මම in detail කරනවා. among I celebrate my birthday among my friends during my friends කියලා කියන්න පුළුවන්ද? මේ වගේ ගැටලු ළමයින්ට තියෙනවා. මම මේ මගේ එක්ස්පීරියන්ස් එකේ අවුරුදු 24 පුතේ දුවේ my brothers and sisters I have seen. And thank you. I have
seen. මම මේ ඔක්කොම ගන්නන්නම්. එතකොට have එක short වුණා, contract වුණා. I've seen. හැම වෙලේම spoken English වල contracted forms. I've seen you. මේකට අරින්න බැරි නම් පුතේ ආබාධිතයි. I've seen you. I've seen you before. Present perfect tense. අවුල් කරගන්න එපා. මං ABC ඉඳලා තමයි මගේ ක්ලාස් එක ගෙනියන්නේ. හරි? ස්ටුඩන්ට්ස් ලා හරි? මේ ජොබ් කරන කට්ටිය කොහොම ඉන්නවද දෙයියන්ග පිටින් ඔක්කොම ඕගොල්ලන්ට අවශ්‍යයි. තාත්තා කෙනෙක් බලනවා කියමුකෝ. හෙට ළමයාට කියලා දෙන්න පුළුවන්. හෙට ළමයාට කියලා දෙන්න පුළුවන්. ගේ පුතා දූලට කියලා දෙන්න පුළුවන්. හරි? එතකොට මේකේ wide knowledge එකක් යනවා spoken වලට චුට්ටයි grammar පාවිච්චි කරන්න බය වෙන්න එපා. ඒ ටික මම දෙනවා advance උත් දෙනවා. By the way, ඔයගොල්ලන්ගේ videos එහෙම clearද? chat එකට එන්න. මගේ voice එක පැහැදිලිව ඇහෙනවද? මොනවද තියෙනවද නම් chat එකට එන්න පුතාලා දූලා my friends. හරි? Excuse me, there is a message. අපේ ළමයිනේ අපි චුට්ටක් මම ඔයාලව ඉගෙන ගන්න එපා. ඔයාලා කවුද? Maybe you are a student. Students නම් ඔයගොල්ලෝ ගන්න මම ස්ටුඩන්ට් කෙනෙක්. මම නර්ස් කෙනෙක්. මම ටීචර් කෙනෙක්. මට ඔයගොල්ලන්ගේ ප්‍රොෆෙෂන් එක බලා ගන්න පුළුවන්. එතකොට මට යූස් කරන උදාහරණවල examples මේවා මට ඔයාලට ඒ ටාගට් කරලා යන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ප්‍රොෆෙෂන් එක ස්ටුඩන්ට්ද, officer කෙනෙක්ද, accountants or degree holders, whatever undergraduates අපිට දැන් ආවා. හරිද? අපේ මේකේ අපේ ටීම් එකක්. දැන් අපේ family අපේ friends. I'm not a teacher. I'm just friends. Just අන්න බලන්න තව කැලලා මට මතකුණා මම කිසි දෙයක් ලියාගෙන ආවේ නෑ පුතේ. අද උගන්වන්න. spoken English වල තියෙන එක just කොතන පාවිච්චි කරනවද? නිකන් just කියලා meaning පහක් තියෙනවා නිකන්. ඇයි එහෙ ගියේ fun එකට? Just for a fun. Just for a fun. නිකන් මේක first beginning එකේ පාවිච්චි කරා. ඇයි යාපනේ ගියේ? Just for a visit. ඇයි කොල්ලට වතුර ගැව්වේ? Just for a fun. Just එකයි. දෙවෙනි just එක. දැන් තමයි මම දැන් තමයි ලන්ච් එක ගත්තේ. just එක මේ පැත්තට උනා. I just had lunch. කොහමද සර්? coffee එකක් බොමුද? I like coffee. I love coffee. I just had lunch. I just had a tea. දෙවෙනි just එක පුතේ. ගොඩාක් පාවිච්චි කරලා ඕගොල්ලෝ මේක තියෙනවා ඇඟේ. ඇඟේ තියෙනවා කොතනද පාවිච්චි කරන්නේ මේ ඇන මෙතනට suitable-ද? මේ කබඩ් එකේ ඇන ඒ ෆ්‍රිජ් එකට දාන්න බෑ. තුන්වෙනි just එක. තාත්තව හොයලා කවුද ඇවිල්ලා? please වෙනවා. ඉන්න ටිකක් ඉන්න. just wait. Just wait. Just hold on. In the ticket. Please, automatically it goes like, please. Just sit down. Why you Tata kata karana. Uti mewa mang harala aran tinne. Mata දැන් අද ඔක්කොම ඕගොල්ලන්ට වක් කරන්න පුළුවන් නම් වක් කරලා මේ පැයෙන් ක්ලාස් එක ඉවර කරන්න. එතකොට පුතාලා දූලා my brothers and sisters මේකේ ඉන්න මම මේක ඇතුළට ගිහිල්ලා තියෙන්නේ මගේ දැනුම දෙන්න. ඔයගොල්ලෝ හිතන්න එපා මේ ලෝකෙම කෙනෙක් no I am a simple person. I am very simple person. I have sort of knowledge. මගේ දන්න ටික ඔයගොල්ලන්ට කරන්න. But I have there. මට ධෛර්යයක් තියෙනවා. මේක කරන්න පුළුවන් කියලා. හරි. අපි එමු හතරවෙනි just එකට. Exactly.
මගේ පොතක් තියෙනවා e-book එකක් ඕගොල්ලන්ට හම්බ වෙයි. මේක ඇතුලේ මේ ඔක්කොම තියෙනවා. නමුත් අර නෝට් එකක් අරගන්න පුළුවන් නම් දැනට අරගන්න. අර කෝස් එක පටන් ගත්තන් පස්සේ අපි දානවා PDF එක. මගේ voice clear නැහැ, video clear නැහැ වුණොත් ටක් ගාලා chat එක කරන්න පුතේ. මගේ technical team එකේ ඉන්නවා. හරි. exactly හරියටම හරි. පුතේ වෙලාව කීයද? අම්මා just 8 exactly. Exactly 8. ये political गणन करना just 275. හරියට 270 පාවක් තියෙනවා. අන්න පස්වෙනි just එක. අපි කතා කරන මේවා කතා වෙනවා. ඉතින් අපි ධෛර්යයෙන් දාගමු මේක මෙතන තමයි කතා කරන්න ඕනේ කියලා. you can that කට ඇරෙනවා. මෙතන තියෙන එක ඇවිල්ලා බම්. ගෑස් එක වගේ එනවා. just superb. හොඳයි ගොඩාක් හොඳයි. ඊයේ බලපු ෂෝ එක කොහමද? ඕ සර්. just fantastic. Just fantastic. Superb. ආයිමත් කියන්න නිකන්. Just for a fun. Just for a visit. Just for a joke. Then I just had a coffee. Ko තාත්තා. He just left. Then තමයි ගියේ. He just left. Ko රාජුව දැක්කේ නැද්ද? I just saw him. මම දැන් තමයි දැක්කේ. I just saw him. Just කියනවනේ. අන්න පහම දුන්නා. අනිත් just එක please. Just wait. Just hold on. Just sit down. හතරවෙනි. පස්වෙනි එක. හතර. Exactly. Just 8. අද කීයද? Just 150. Exactly. And then superb. ඒගොල්ලන්ගේ ගෙදරට ගියා. Wow, just beautiful. සිංහල කතා කරන අතරේ දාන්න. Just beautiful. Okay. I talked to my technical team. Other joint වෙන්න බැරි වුණු කට්ටිය හෙට YouTube එකේ මේ අපේ recordings බලන්න පුළුවන්. අපේ recordings මේක දානවා. හරි? ඕගොල්ලන්ට repeat කරන්න හොඳ chance එකක්. දෙතුන් පාරක් group එකට අපි දානවා. හරි? I'm sorry, some area වල Zoom වල issues and network issues තියෙන නිසා හෙට ඉඳලා බලන්න පුළුවන් අපේ YouTube upload එක. හරි. මොනවද තියෙනවනම් chat එකට එන්න අපේ. හරි එතකොට just උත් බලුවා. මේ ඔක්කොම note තියෙනව දෙන්නම්. note තියෙනව දෙන්නම්. හරි. ඒ වගේම මේවා තමයි අපි කරන්නට යන්නේ. තවද accent බලනකොට දැන් ඕගොල්ලෝ ෆිල්ම් බලනවා. අද අපේ ෆ්‍රී සෙෂන් නිසා මම වටපිටාව බලනවා. ෆිල්ම් බලනකොට පුතේ accent උච්චාරණය කොහමද කරන්නේ? වචනය උච්චාරණය. British accent තියෙනවා. I got it. මට ලැබුණා. I got it. American කෙනෙක් කතා කරොත් American English වල IGOT එක මෙන්න මේම වෙනවා. මේක A sound එකක් කරනවා. I got your message. Listen, I got your message, bro. I got it. කොයිද තියෙන්නේ? උඩ තියෙන්නේ. It's on මේගොල්ලෝ top කියනකොට ඒගොල්ලෝ it's on top.
It's on top. අර O sound එක A. එතකොට ෆිල්ම් බලනකොට ඕගොල්ලන්ට දෙන්න පුළුවන්. තව දෙන්න. ඒ ලිස්ට් ඔක්කොම දිනවනේ. දැන් බලන්න මැචස් බලනෝනේ ඔස්ට්‍රේලියන් ඇක්සන්ට්. ඒගොල්ලෝ හැම වෙලේම අර ගේම් කියලා කියනකොට මේකේ I එක දානවා. Oh, it's a nice game. It's a good taste. නේද? ලංකාවේ තියෙනවනේ. ක්‍රිටිසයිස් කරන්නේ නැහැ. මම වැඩ කරා අකුරැස යෝන් සේනාංගේ චීෆ් ඉංග්‍රීසි ඉන්ස්ට්‍රක්ටර්. ආවේ කැවේ very interesting. ඒගොල්ලන්ගේ slang or whatever accent. ඇතිවල දෙමළත් very different. Jaffna Tamil different, Colombo Tamil different, Palutara Beruwala different, Valigaon පැත්තේ different. I have been everywhere. මම ගිහිල්ලා තියෙනවා හැමතැනටම. So different accent they have. හරි? අනිත් එක. ඒ වගේ accent දන්නවා නම් අපිට චුට්ටක් programs බලන්න පුළුවන්. Get, I got it. හරි? අනිත් එක තමයි සිංහල වගේ නෙමෙයි දෙමළ වගේ නෙමෙයි ඉංග්‍රීසි. තාත්තා පත්තරේ බලනවා බය වෙන්න එපා. අම්මා ටීවී බලනවා. ඔයා මාව බලනවා. අපේ මල්ලි මැච් එක බලනවා. අන්න අපි මේ කොළඹ ගැන චුට්ටක් බලමුකෝ. එයා එබී බලනවා. එන්න vocabulary set එකම හදලා තින්නේ මම. තාත්තා පත්තරේ බලනවා reading, අම්මා ටීවී බලනවා watching, මම ඔයාව බලන්නම් හෙට see you, මගේ මූණ බලන්න look. අන්නයා අර ළමයා ජනේලෙන් බලනවා peep, stare. අපි කොළඹ ගැන බලමුකෝ glance එක බලමුකෝ පොදුයි glance at a glance ටික ගාලා උඩින් බලමු. මට peep කියනකොට ජෝක් එකක් මතක් වුණා. I'll tell you in English. I'll tell you in English that joke. හරි? එතකොට peep කියන්නේ very interesting word එකක් peep. අව ජනේලෙන් බලනවා එදී බලනවා ගිහිල්ලා. Okay. I'm going to tell you මේක කතාව ඔයගොල්ලන්ට ඉංග්‍රීසි වලින්ම මම කිව්වොත් ඔයගොල්ලෝ hina වෙයි. Okay. One father wakes up in the midnight. ජාමේ තාත්තා නැගිටලා he goes to the kitchen, peeping the sugar bottle and comes back. තාත්තා මොනවද කරන්නේ? ජාමේ නැගිටලා ගිහිල්ලා සීනි බෝතලේ අරලා බීවල් එනවා. And then after half an hour, පැය භාගෙන් පස්සේ he goes to the kitchen again, peeping the sugar bottle and comes back. Wife watched him couple of times. Wife මේක දැක්කා. Wife follow කරගෙන ගියා. Wife followed him. Then he went to the kitchen and opened the sugar bottle and peeped. She asked him, "Hey, are you crazy? You are peeping the sugar bottle a couple of times in the midnight." Keep shut. Doctor told me to check the sugar level tonight. Doctor told me to check the sugar level tonight. Doctor කිව්වල අද sugar level එක බලා ගන්න කියලා. So like that joke. If I say this, if you could understand, you will be all right. You will be all right. ඒ වගේම හොරෙක් ගියාලු. හොරෙක් කොහෙද ගියේ? රත්තරන් බඩු කඩේට. ගිහලා දෙවෙනි පාරටත් ගිහිල්ලා. ඌ චුට්ටක් grade 8 වගේ ඉගෙන ගත්තු එක්කෙනෙක් චුට්ටක් දන්නවලු. පොලිසියෙන් දෙවෙනි පාරට අල්ලන්න යනකොට අම්මා අර ගෙනාවු පෙට්ටිය වීසි කරලා පත්තු කරන්න යනවලු. She was going to burn it. අම්මේ පත්තු කරන්න එපා. අම්මේ පත්තු කරන්න එපා අර පෙට්ටිය දෙන්න. ඒකේ තියෙනවලු ඒක තියාගත්තා අර පෙට්ටිය කෑල්ල. පොලිසියෙන් අල්ලගෙන ගියා. අල්ලගෙන ගියාම උට එකක් ගැව්වා. සර් ගහන්න එපා. ඇයි ගහන්න එපා? උඹ දෙවෙනි පාරටත් ඒ රත්තරන් බඩු කඩේ කඩුවනේ. සර් ගහන්න එපා සර්. පළවෙනි පාර මම හොරකම් කරගෙන ආපු පෙට්ටිය මොනවද තිබුණේ සර් බලන්න. Thank you, come again. පොලිස් එක්කෙනාගෙන් ඇහුවලු සර් මේක දන්නවද? Oh thank you, come again. ආයිමත් එන්න. ඒකයි සර් මම ආයිමත් ගියේ කිව්වලු. ඒකයි සර් මම ආයිමත් ගියේ කිව්වලු.
ඒ වගේම ඕගොල්ලෝ ගියොත් පෙට්ටි රීඩ් කරන්න, කැලෙන්ඩර්ස් රීඩ් කරන්න. එතකොට තමයි හැදෙන්නේ. මම එහෙම රීඩ් කළම නිවුස් රීඩින් ගියා. announcing ගියා දේව පිටේ. ඕගොල්ලන්ට ගොඩාක් ටැලන්ට්ස් ඇතුලේ තියෙනවා. announcer කෙනෙක් වෙන්න ඕනේ. මගේ announcement එකක් දැක්කම පොඩි බබෙක් පාදුක්කෙන් මට කෝල් කරා. බලන්න ඇඟේ තියෙන එක. ඔක්කොමලා ડોක්ටර් වුණොත් බෙහෙත් ගන්නත් කට්ටියටයි පුතේ. එයාට ආසයි මට announcer කෙනෙක් වෙන්න ඕනේ. grade 5. he spoke to me. අයියෝ අම්මා මට කෝල් කරා. අපේ පුතා සර්ට කතා කරන්න ඕනේ කියනවා අර announcement එක බලලා. අනිත් එක අපේ පුතාලා දූලට හොඳ cursive hand writing එකක් අපි පුරුදු කරනවා. දැන් අපිට chance එක ආවම මෙන්න මගේ නම ලිව්වා. very simple. මේ සැරේ island wide competition එකේ මගේ ස්ටුඩන්ට්ස්ලා ගොඩාක් දෙනෙක් ගියා. මේක ට්‍රික් එක මම කියලා දෙනවා පුතාලා හැම වෙලේම මම රටවල් වලට ගියා එයාපෝට් එකේම ෆිල් කරනකොට ඒගොල්ලෝ බලනවා. what is this? what is this? ඒගොල්ලෝ බලනවා. hey man you got a beautiful handwriting. බැංකුවට ගිහිල්ලා ලියන්න කොළියුමක් ලියලා දුන්න මටක් දාලා ඔයගොල්ලෝම චෙක් කරන්නේ අපිට අපේ උපාධිය මෙතන I don't want to paste my degree on my forehead. අපේ උපාධිය මට මෙතන අලව ගන්නවා යන්න අවශ්‍ය නැහැ බැංකුවට. when you talk දෙකක් කරනවා. excuse me. nobody here? දෙකක් කතා කරන්න තියෙන බල excuse me. nobody here? second. සර් මොනවද වෙන්න ඕනේ? කඩ කියලා කියන්නේ අපේ කොල්ලෝ සෙට් එක. කඩ ඇත්තට කඩක්. ඇත්තට ඒක කඩක්. දාපු ගමම වැඩ. මාව එළෙව්වා එම්බසි එකකින් දවසක්. එම්බසි නම කියන්නේ. හරි? time up. excuse me sir I just came like this මම කිව්වා මම තරක් වුණා මේ මගේ කාර් එක මේ චුට්ටක් බ්‍රේක් ඩවුන් වුණා නම් මම කියලා okay have it polite way I spoke to them. එතකොට ළමයිට ඉංග්‍රීසි කියන එක නැත්තම් මිනිස්සෙක් dead body ටිකක් කතා කරගන්න මේකෙන් PhD කරන්න මේ ඩිග්‍රී කරන්න යන්න එපා. ඔය හරි සමාජික පාවිච්චි කරන වචන අපිට ඕනේ නෑ පුතේ. මුහුදේ තියෙන ගලේ නමයි ආකාශයේ තියෙන මලේ නමයි මටත් ඕනේ නෑ ඔයාලටත් ඕනේ. එදිනෙදා අපි මොනවද කරන්නේ? කන්නේ බොන්නේ එන්නේ හම්බුණාද nice to meet you glad to meet you පොඩි වචන සෙට් නේ තියෙන්නේ. මේක අවුරුදු ගානක කෝස් නෙමෙයි. මේක අවුරුදු ගානක් අදින එක තමයි මම ගරන්ටි මම මෙතනින් කියන්නම් අල්ලේ ලියන්නම් මම ටෙන්සස් 12ම challenge you can record my video අල්ලේ ලියලා පෙන්නන්නම් challenge අල්ලේ I can write palm අන්න palm දැන් අපිට අපේ ළමයින්ට තියෙනවා පාළුම් නෙමෙයි palm L එක silent මේ ඒරියා එක හරි calm L silent අපි රැට ඔළුව කැක්කුමට ගන්නවා balm L silent මහ පටන් ගිල්ල ගිය ගමම්ම එම්බසි එකේ කියනවා put your thumb be silent ඉස්සර පිපුරුණා කොළඹේම bomb be silent ලයිබ්‍රරි වල දාලා තියෙනවා be silent කියලා බෝඩ් එකක් මට ඒක කියනකොට ජෝක් එකක් මතක් වුණා මම සෙමිනාර්ස් කරනවා උදේ 8 ඉඳලා හවස 5 වෙනකම් මේ සෙට් එක ගෙනියන්න ඕනේනේ ඉනා ගස්සලා සෙමිනාර් කරන්න ඉතින් ජෝක් එකම දාන්න එපා be silent වලට කතාවක් මතක් වුණා මොනවද කතාව අපේ ළමයි zoo එක ගිහිල්ලා zoo එක ගාවට නැවතුනොත් zoo කියලා කෑ ගන්නවා. zoo කියලා කෑ ගන්නවා. ඒ වගේම ටීචර් කෙනෙක් මැඩ්‍රාස් ඉඳලා ෆ්ලයිට් එකේ බොම්බේ වලට කම් ගියලු ස්ටුඩන්ට්ස් ලාව. පොඩි සෙට් එකක්. ටීචර් කෙනෙක් ස්කූල් සෙට් එක මැඩ්‍රාස් ඉඳලා බොම්බේ වෙනකන් එකන් ගියාලු. බොම්බේ බයිනකොට දන්නවා අර බිල්ඩින්ග්ස් එහෙම පේනවනේ. එතකොට හරි බොම්බේ ලෑන්ඩින් කරනකොට take off and landing එයාපෝට් සෙක්ෂන් එක වෙනම තියෙනවා. ඒගොල්ලන් බෑග් එක උස්සලා ගෙදර උස්සපු වෙලේ ඉඳලා අනිත් රටේ බයිනකම් මම ටියුට් හදලා තියෙනවා ස්පෝකන් සයිඩ් එක. challenge. හරි එතකොට මැඩ්‍රාස් ඉඳලා බොම්බේ බයිනකොට
සෙට් එක ස්කූල් සෙට් එක පොඩි සෙට් එක දන්නවනේ ඒ වයසට. බොම්බේ 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 කියලා ෆ්ලයිට් එකේ කෑ ගැව්වලු. ඉංග්‍රීසි ටීචරුත් ඒක ඇතුළේ හිටියා. hey be silent. එයාගේ අර්ථය මොනවද? නිශ්ශබ්දව සිටින්න. be silent. බැලුවලු be එක silent වෙන්න ඕනේ කියලා. ඔම්බේ 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 කියලා කෑ ගැව්වලු. කොහමද? be silent කියලා be එක silent කරලා කොහමද කෑ ගැව්වේ? ඔම්බේ 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 කියලා කෑ ගැව්වලු. ඒ වගේම පාරට ගියාම පුතේ අපිට මේ silent word තියෙනවා. මේ බලන්න බෙන්තර පැත්තට ගියාම මීගමු පැත්තට ගියාම බෆට් නෙමෙයි T silent. buffet robot නෙමෙයි robo. බස් එකේ depot නෙමෙයි depot. ෆ්ලයිට් එකට නැග්ගම fasten නෙමෙයි fasten your seat belt. බැඳ ගන්න. fasten your seat belt. ටේප් එකෙත් වැටිනවා. announce කරනවා fasten your seat belt. Now we are going to land in Dubai. fasten. very often within whistle. මේ ළමයින්ට එක්සෑම් වලට තියෙනවා grade 6 7 වලට. nestle. මම ගියා පාමසියට. අපේ ස්ටුඩන්ට් කෙනෙක් නේවි ඔෆිසර් කෙනෙක්. මම එතන වාඩි වුණා පුතේ. බලන්න ඉංග්‍රීසි ඉගෙන ගත්ත හැටි. එතන තියෙනවා බෝතලයක චුයින් ගම්. එතන තියෙනවා මංචි. එතකොට මම යාගෙන් ඇහුවා චූ කියන්නේ මොනවද? පරිදේට හිතන්න එපා. විකන ගම් එක. chewing gum. එතකොට ඒකේ යට තියෙනවා මංචි බිස්කට් එකක්. එතකොට පොඩියට පකෝඩා හැක්සේම කනකොට ඔයාලට විතරක්නේ සද්ද එන්නේ. what are you munching? ඒකෙන් හදිච්ච වර්ඩ් තමයි මංචි. නිකන් දැම්මේ නෑ. right? ඒ වගේම ලොකුවට හැපුවොත් bite. munch. ඒ අතරේ එතන තිබුණා pampers. I pampered him too much. මගේ පොඩි ළමයාට මම ගොඩාක් හුරතල් කරා. ඔළුවට නැග්ග කියන්නේ. pampered him. ඒකෙන් හැදිච්ච නම. තව තියෙනවා පැකට් එකක් අපේ ලේඩීස්ලා පාවිච්චි කරන whisper. කන ඇතුලේ කියන්නේ whispering. හැමතැනම ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. So from today අද ඉඳලා මගේ ළමයිනේ දැකපු දේ රීඩ් කරන්න. ඩික්ෂනරිය බලන්න. ලැජ්ජ නැතුව සෙට් එකත් එක්ක කතා කරන්න. ටැක්ස් මෙසේජ් දෙන්න. බය වෙන්න එපා. මම වගේ ටීචර් කෙනෙක් මේ දවස් 30 ඉන්නවා. මම හිතන්නේ මගේ අනිත් කෝස් එක දවස් 15යි නැත්නම් 20යි. I have a lot of students in Sri Lanka. ගොඩාක් රික්වෙස්ට් මත මගේ ස්ටුඩන්ට්ස්ලා ඒගොල්ලන්ගේ තාත්තලා ඒගොල්ලන්ගේ අම්මලා මම ඔක්කොම highest marks අරන් තියෙන ඉස්කෝලේ නම කියන්නේ මගේ ස්ටුඩන්ට්ස් සෙට් එක. එම නිසා අම්මා තාත්තලා ඉගෙන ගත්තොත් you can speak good English. ඒ වාතාවරණය හැදෙනවා. හරි. අම්මට දන්නවනම් එයා හෝම්වර්ක් කරන්න ඕනේ, තාත්තා හම්බ කරන්න යන්න ඕනේ. හරි. ඒ වගේම බලන්න මම අද කරන්න හිටියේ an n එක it is a pen එක. එතකොට අපි කතා කරනකොට its ඒක මේකත් එක්කම දානවා. boom. It's a pen. It's a dog. It's a cat. Give me a pen. Give me a bag. Bag ekak දෙන්න.
එතකොට මට orange juice එකක් දෙන්න. අන්න. Give me මේක vowel letters. තියෙන නිසා and පාවිච්චි කරා. මේ mistake එක spoken English වල කරන්න බෑ. Give me an orange juice. He's a doctor. He's an engineer. Engineer. He's an engineer. එක vowel සද්ද ඉදිරිපිට. මේ බලන්න එතකොට silent word එකක් එනවා. She is an honest girl. I sir honest girl කියලා දැම්මේ H එක consonant නේ. ඇත්තට පුතාලා බබාලා vowel පහම දන්නවනේ ලොකු සෙට් එකක් A E I O U වැදගත්ම දේ. මේක සෙල්ලම් නෙමෙයි. වැදගත්ම පහ මුම් පස් දෙනාම කරන වැඩවල් මේ ඉංග්‍රීසි වල. මේ බලන්න ඉංග්‍රීසි වල ප්‍රශ්නේ අදින්නේ කවුද දන්නවද? මේ පස් දෙනාම මේ අකුරු පහම එකතු කරලා බලන්න. අයියෝ කියනනේ. මේ අකුරු පහම දැක්ක නේද? අයියෝ කියන්නේ ප්‍රශ්නයක් ආවම අයියෝ අපේ ගියේ කැඩුවා. අයියෝ අපේ සීයාට ගැව්වා. අයියෝ මගේ පර්ස් එක නැති වුණා. So these are the people, they are creating problems in English. මේ පස් දෙනාගම වැඩ කෑල්ල මම කර කියන්න. ස්පෙලිං දන්න මුන් දෙන්නෙක් එකතු වුණොත් ස්පෙලිං ට්‍රබල් නේ. double E E I E O U O A අම්මා දන්නවනේ මුන්ගේ සෙට් එක. ට්වීට් කියනවා, රිසීව් කියනවා. මේකට රූල් තියෙනවා. I before E කියලා රූල් එකක්. මම අපේ ස්ටුඩන්ට්ස්ලා වැඩිවෙන් මම මේ රූල් කියලා දෙන්නම්. එතකොට ඔයගොල්ලන්ගේ ස්පෙලිං මිස්ටේක්ස් යන්නේ නැහැ පොතේ. බෝඩ් කියනවා, කෝට් කියනවා. එතකොට මේ දෙන්න එකතු වුණොත් අපේ ස්පෙලිං ප්‍රශ්නයක් එනවා. මේ බලන්න past tense වල කම්බල past tense කවුද? came. කවුද මාරු උනේ? vowel මාරු වුණා. irregular verb list එක මම දෙන්නම්. win එකේ past tense එක won. කවුද මාරු උනේ? vowel මාරු වුණා. ANN විතරක් නෙමෙයි. ගොඩක් most of the school students කියනවා සර් ඒකේ ඉස්සර පිට and දාන්න ඕනේ. හරි. මේකට ඔයගොල්ලෝ දාලා බලන්නකෝ. Give me uniform. අන්න එකක් මම මේක එක්සෑම් එකකටත් ඇවිල්ලා තියෙනවා. දවසක් A level ප්‍රශ්න question එකක් ආවා. යුනිෆෝම් දැක්ක ගමන්ම හදිසියෙන් දානවා ටක් ගාලා ඇන් එක. වැරදි පුතේ වැරදි. ඇයි සර් දැන් කිව්වේ vowel sound එක බලන්න. umbrella කියනකොට අයන්න ආවා. uniform university student කියනකොට you කියන්නේ y consonant sound එකක්. මම මේක in detail දෙනවා ඔයගොල්ලන්ට practice කරන්නත් එක අපේ pdf එකේ යවනවා. එතකොට y කියන්නේ consonant vowel නෙමෙයි ප්‍රාණාක්ෂර නෙමෙයි. එතකොට මේක y sound එකක් එන නිසා give me a uniform. සරුත් දැම්ම මමත් දැම්ම නෙමෙයි මගේ ළමයි පැහැදිලි කරන්න ඕනේ. teacher excuse me එතන තියෙන consonant sound එකක්. මේවා බේස් මේවා යනකොට අපිට ධෛර්යයක් එනවා පීනන්න පුළුවන්. ද කියන එකෙන් තියෙන රහස් ටික දන්නවද? අපි බයයි මෙතන ද දෙනවා. නමටත් ද දානවා. කෝල් දෙලිමල් කියනවා. මොනව කරන්න? මට ඇහෙනවා. එතකොට මම කාවත් I don't want to criticize. මම විවේචනය කරන්නේ පුතේ. This is my style. I'm going to teach you. This is just beginning of your course. Free session. දවස් දෙකක් තුනක් තියෙනවා. Next මම කියන්නම් හෙට. I don't know how many minutes left. අනිවාර්යෙන්ම. හරි. එතකොට පුතේල බලන්න මම ඕගලන්ට තව ප්‍රැක්ටිස් මේ අද ලියා ගන්න එපා මම ඔක්කොටම PDF දෙන්නම්. මේ බලන්න. ඒක one day match එකක්. one day match.
ඕ එක දැක්ක ගමන්ම මිනිස්සු මොනවද දාන්නේ? දැන් ඕගොල්ලෝ කල්පනා කරන්න මෙතන තියෙන සද්දේ මොනවද? orange juice කිව්වොත් ඕ හොයන්න සද්දයක් එනවා orange juice. එතකොට ඒක an orange juice හරි. one day match කියනකොට වා එක vowel නෙමෙයි consonant sound. එතකොට මොනවද පුතේ එන්නේ කියලා බලන්න. කියලා බලන්න. It's a one day match. It's a 1 year course. It's a one day match. එතකොට letters වලට මේ යන්න එපා. මේක grade 6, 7, 8, 9, 10, 11, 12 වලත් මේක එනවා. තව එකක් දෙන්නම් ඔයගොල්ලන්ට. Right? එයා වෙලා ඇමරිකන් කෙනෙක්. He is an American. ඒ වදිනවනේ. He is an American. එයා වෙලා European. ඊ එකනේ තියෙන්නේ. She's and why සද්දයක් එන්නේ European. She's a European. කටටත් ලේසි බලන්න. සුද්ධ දාලා තියෙන හැටි. She's a European. මේව රහස්. කතා කරනකොට බය නැහැනේ. sound එක දැක්ක කතා කරන්නේ. ඒක important when you speak English. Give me an uniform. ඉනාවේ මේන කවුද කාගෙන්ද ඉගෙන ගත්තේ? කාගෙන්ද ඉගෙන ගත්තේ කියලා you'll be in trouble. මානසික වැටෙනවා. තමයිනේ. මේක පටන් ගත්ත විතරයි අද ද කරන්න හිටියා. So පොඩි තාක්ෂණික ප්‍රශ්නයක්ත් ආවා. 5 minutes left. Left ඉතිරි අන්න වර්ඩ් චිටක මේ ඔක්කොම දෙනවම බැලන්ස් කියන එකත් ඉතිරි. විනාඩි 5ක් තියෙනවා. 5 minutes left. Oh, Sangakkara on the pitch. 4 balls left. Sri Lanka needs 10 runs to win. 4 balls left. Itiri. Rest. මට කෙනෙක් 10,000ක් දෙන්න ඕනේ අද 5,000ක් දෙනවා. Where is the rest? ඉතිරි ටිකකෝ එන්න බලන්න English vocabulary. ඒවා කතා කරාම ඕගොල්ලන්ට hey where is the rest? මගේ ක්ලාස් එකේ අද 50යි. ඇවිල්ලා තියෙන්නේ 15යි. My friends, where is the rest? ඉතිරි ටිකකෝ grammatical මං කියවනේ අල්ල කතාවක් palm. I can write on your palm. So you need more and more vocabulary. එදිනෙදා භාවිතා කරන words that vocabulary. මම ඔක්කොම note PDF prepare කරලා තියෙන පුතේ. Don't worry. Be with me forever. If you have any comments of my class today, මම පටන් ගත්තේ නෑ පුතේ. මේ අලියාගේ නියපොත්තේ කෑල්ලයි අද මම දන්නේ. මේ වගේම spelling rules, accent, have been, has been කොහොමද පාවිච්චි කරන්නේ? ඇතර මට මදි but කරන්න බෑ continue. So I need your comments. ළමයිනේ I need your comments. අද වැඩේ ඔයගොල්ලන්ට satisfied? You got something from me? අපි group එකට message එකක් දාන්න. අපි තවත් session එකකට inform කරන්නම්. හරි? තව session තව දෙකක් ඔයගොල්ලන්ට කරන්නම්. මේකත් repeat කරලා එහෙම කරලා අපි අත්තිවාරම දාගමු. Foundation එක ගලෙන් දාගමු. රෙජිෆෝම් වලින් නෙමෙයි, රෙජිෆෝම් වලින් නෙමෙයි, ගලෙන් දාගමු. ගේ කොහොම හරි හදාගන්න. සමහර තැන්වල රෙජිෆෝම් වලින් තමයි අත්තිවාරම දාලා තින්නේ. බිල්ඩිම කඩම් වැටෙනවා. මම අනිත් කට්ටියට කිව්වේ නෑ. මගේ experience එක මෙතන මම පාවිච්චි කරනවා ළමයිනේ. So thank you very much for being with me. ගෙදර පුළුවන් නම් recording ඕගොල්ලන්ට දැන් අද රාත්‍රීටම හම්බෙයි. Just repeat all the lesson. කනේ දාගන්න. සිංහල කතා කරනකොට English word දාන්න. dictionary එකක් අද හෙට කුකුල් මස් කන්න එපා. Just buy a dictionary. අරගන්න. අපේ ගියපු ටික දාගත්තොත් ඇති. මම ඔක්කොම දෙනවා. වෙන තැනක් නැත. ෆයිල් එකක් තියාගන්න day 1, day 2, day 3, day 4, day 5 කියලා. Just for 3,000 rupees. 100 rupees per day. Right? මට වැඩි. නමුත් මං හිමින් ගෙනියන්න එපා.
අපේ පුතාලා දූලා ඉන්නවා. හොඳ උගත්තුත් ඉන්නවා. So follow this. මේ රහස් ටික බ්ලෙන්ඩර් එකේ අද රැට දාලා බොන්න. You can be smart forever. කවදටත් smart එකේ ඉන්න පුළුවන්. It respects your dress and everything. Right? Thank you very much for being with me. Have a good night. Bye bye. See you maybe day after tomorrow or something. I'll let you know. Hari? Right. Right. Thank you very much. Bye bye. I will do off. I'll call it a thanks.